පෘථිවියේ අභ්‍යන්තරයේ වෙනස්ම කාලගුණයක් තියෙන ලෝකයක් තියෙන්න පුළුවන්ද? තිබුණොත් ඒක කොයි වගේ වෙයිද? ඉතින් මේ වගේ සුපිරි කන්සෙප්ට් එකකට නිර්මාණය කරපු 2008 රිලීස් වුණ Journey to the Center of the Earth කියන සුපිරි ඇඩ්වෙන්චර් මූවි එක තමයි මම අද අරගෙන ආවේ. ඉතින් වැඩි කතා නැතුව channel එක subscribe කරගෙන යමු මේ සුපිරි මූවි එක බලන්න. Movie time master. මූවි එක පටන් ගද්දිම පෙන්වන්නේ මැක්ස් කියලා කෙනෙක් ගොඩක් අමුතු පරිසරයක ඩයිනෝසර් කෙනෙක්ගෙන් බේරිලා දුවද්දි ලෝදිය ගංගාවකට වැටෙන සිද්ධියක්. මේක හීනෙන් දැකලා එකපාරටම නැගිටින්නේ මැක්ස්ගේ සහෝදරයා ට්‍රෙවර්. මෙයා ගිනිකඳු පිළිබඳ මහාචාර්යෙක් කෙනෙක්. අවුරුදු 10කට කලින් පොළොවේ යට කරපු ගවේෂණයකට ගිහින් අතුරුදහන් වුණ මැක්ස් ගැන මේ අයට කිසිම ආරංචියක් මේ වෙනකන් ලැබිලා නැහැ. මේ වෙද්දි මැක්ස් පරීක්ෂණ කරපු ලැබ් එක සම්පූර්ණයෙන්ම වහලා ඒක කැම්පස් එකේ ගබඩාවක් විදියට ගන්න තමයි යලන් හදන්නේ. එයාලා හිතනවා පොළොවේ යට තියෙන උමම් මාර්ග වෙනත් ලෝක වගේ දේවල් ගැන කරන පරීක්ෂණ වලින් කිසිම වැඩක් නැහැ කියලා. ඒත් ලෝකයේ සිද්ධ වෙන භූමිකම්පා වගේ දේවල් ගැන තාමත් ට්‍රෙවර් මෙතන පරීක්ෂණ කරන හින්දා එයා නම් කැමති නැහැ මේ ලැබ් එක වහලා දානවට. ඒත් ඉතින් ඇලන් එයාගේ තීරණේ වෙනස් කරන්නේ නැති හින්දා මේ දවසේ ගොඩක් දුකෙන් තමයි ට්‍රෙවර් ගෙදර එන්නේ. මෙයා මේ ගෙදර තනියම ඉන්න හින්දා කිසිම පිළිවෙලක් නැහැ. කොහොම වුණත් ට්‍රෙවර්ගේ සහෝදරයාගේ බිරිඳ අද ට්‍රෙවර්ගේ ගෙදර එනවා. එයාගේ පුතාව ටික දවසක් ට්‍රෙවර් ගාව නතර කරලා යන්න. හැබැයි ඒක ට්‍රෙවර්ට අමතක වෙලයි මේ තරම් දවසක් හිටියේ. හැබැයි නිකමට වගේ මෙයා වොයිස් මේල් චෙක් කරලා බලද්දි තමයි පුතාව එක්කරගෙන එලිසබෙත් එනවා කියලා දුන්න කෝල් එක දකින්නේ. දැන් එයාලා එන වෙලාවත් ළඟ හින්දා කලබල වෙන ට්‍රෙවර්ගේ අස් කරන්න හැදුවත් මේ ගෙදර තියෙන විදියට මේක සම්පූර්ණයෙන්ම අස් කරන්න නම් දවසක්වත් යනවා. ඒ හින්දා කුණු ටික පේන්නේ නැති වෙන්න රෙද්දකින් වහන ට්‍රෙවර් ගේ ඉස්සරහට ආව එලිසබෙත්ව පිළිගන්න එළියට යනවා. හැබැයි එලිසබෙත් දන්නවා ට්‍රෙවර්ට අනිවාර්යෙන් මෙයාලා එනවා කිව්ව කතාව අමතක වෙලා තමයි ඉන්නේ කියලා. කොහොම හරි එලිසබෙත් එයාගේ පුතා ෂෝන්ව සතියකට තමයි මාමා ගාව තියලා යන්නේ. මොකද එලිසබෙත් කැනඩාවට ගිහින් ඒ පදිංචි වෙන්න හිතාගෙන ගෙයක් බලන්න තමයි යන්නේ. ෂෝන් මාමට ඒ තරම් කැමති නැති වුණත් එයාට මේ සතිය ට්‍රෙවර් එක්ක ඉන්න වෙනවා. එතනින් පස්සේ එලිසබෙත් මැක්ස්ගේ බඩු තියෙන බොක්ස් එකක් ට්‍රෙවර්ට දීලා කැනඩාවට යනවා. දැන් ඉතින් ට්‍රෙවර්ට එයාගේ සහෝදරයාගේ පුතත් එක්ක ඉන්නේ කොහොමද කියලා තරම් තේරෙන්නේ නැති හින්දා මැක්ස්ගේ බොක්ස් එකේ තියෙන යෝයෝ එකක් ෂෝන්ට දෙනවා ඒක try කරලා බලන්න කියලා. ෂෝන් එයාගේ තාත්තා ගැන වැඩි දෙයක් දන්නේ නැහැ. මොකද මෙයා පොඩි කාලෙම මැක්ස් ගවේෂණයට ගිය හින්දා එලිසබෙත් එයාත් එක්ක තරහින් ඉන්නේ. ඒ හින්දා එයා ෂෝන් එක්ක මැක්ස් ගැන ඒ තරම් කතා කරන්න කැමති නැහැ. ට්‍රෙවර්ට මේ බොක්ස් එකේ තිබිලා හම්බෙනවා මැක්ස් කැමතිම පොත. මේකේ නම තමයි Journey to the Center of the Earth. මේ පොතේ සමහර තැන්වල මැක්ස් සටහන් වගේක් දාලා තියෙනවා. ඒ වගේ එක තැනක කියවෙන්නේ මොංගෝලියාව, බොලීවියාව, හවායි වගේ රටවල් වල සිද්ධ වෙන මැග්මා උෂ්ණත්වයේ වැඩිවීමක් ගැන. මේක දැකපු ගමන් දෙයක් එකපාරම ට්‍රෙවර්ට මතක් වෙන හින්දා එයා ඉක්මනටම ෂෝන්වත් එක් කරගෙන යනවා වහන්න ලෑස්ති කරලා තියෙන මැක්ස්ගේ ලැබ් එකට. එතනදී අද තියෙන කාලගුණ තත්ත්වය චෙක් කරලා බලද්දී ට්‍රෙවර්ට තේරෙනවා පොතේ මැක්ස් 1997 දී සටහන් කරන රටවල් වල තියෙන කාලගුණයත් හරියටම අද තියෙන කාලගුණ තත්ත්වයන්ට ගැලපෙනවා කියලා. 1997 ජූලි මාසේ තමයි ෂෝන්ගේ තාත්තා මැක්ස් අතුරුදහන් වුණේ. මේක හම්බයක් නෙමෙයි කියලා තේරුම් ගන්න ට්‍රෙවර් හදන්නේ අයිස්ලන්තයට යන්න. මොකද ට්‍රෙවර් හිතනවා මැක්ස් අතුරුදහන් වෙද්දී ඉන්නේ නැත්තේ කියලා. හැබැයි ඉතින් මෙයාත් එක්ක ෂෝනුත් බලෙන්ම වගේ ගමනට එකතු වෙනවා. මැක්ස් වගේම ට්‍රෙවර්ත් හැම වෙලාවෙම හිතලා තියෙනවා පොළොවේ යට තියෙන ගිනි කඳු වලින් පොළොව ඇතුළට ගමන් කරන්න පුළුවන් විදිහේ නල මාර්ගයක් තියෙන්න පුළුවන් කියලා. ඒ නල වලින් පෘථිවිය අභ්‍යන්තරයට ගියාම වෙනස්ම පරිසර පද්ධතියක් තියෙන්න පුළුවන් කියලා තිබුණ විශ්වාසයෙන් හින්දාම ට්‍රෙවර් හිතනවා මැක්ස් අවසානෙට ඒ ගැන බලන්න යන ගමන් ඉන්නේ නැති කියලා. එතනින් පස්සේ මේ දෙන්න ප්ලේන් එකේ යන ගමන් ඉද්දී මැක්ස්ගේ පොතේ තියෙන නමක් Google කරලා බලන ෂෝන් හොයා ගන්නවා. ඒ නම අයිස්ලන්තේ ඉන්න ගිනි කඳු පිළිබඳ පරීක්ෂණ කරන මහාචාර්යවරයෙක්ගේ කියලා. ඒ කියන්නේ මෙයාලා මැක්ස් ගැන දැනගන්න අනිවාර්යයෙන්ම මේ මහාචාර්යවරයව හොයාගන්න ඕන. ඉන්ටර්නෙට් එකෙන් මෙයා ඇඩ්‍රස් එක ගත්තට මේ පළාතේ කිසිම වචනයක් මෙයාලට කියව ගන්න බැරි හින්දා කොහේ ඉන්නවද කියලාත් මේ දෙන්න දන්නේ නැහැ. හැබැයි මැප් එකක් අරගෙන ඒකේ තියෙන විදිහට සෑහෙන දුරක් මෙයාලා වාහනෙන් ගියාම මහාචාර්යතුමාගේ ගෙදර හොයාගන්නවා. මහාචාර්යතුමා මේ වෙද්දි ජීවතුන් අතර නැති හින්දා එයාගේ දුව හැනා තමයි ගෙදර ඉන්නේ. එයා හොඳට ඉංග්‍රීසි කතා කරන හින්දා මේ අයට භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා ට්‍රෙවර් මැක්ස් හැනාගේ තාත්තත් එක්ක සම්බන්ධයක් තියෙන්නේ නැති. හැබැයි එයා අවුරුදු 10කට කලින් අතුරුදහන් වුණා කිව්වම හැනා කෙලින්ම අහනවා මැක්ස් කියන්නේ ජූල්ස් වර්න් කියන ලේඛකයා ලියන පොත්වල තියෙන දේවල් ඇත්ත කියලා හිතන කෙනෙක්ද කියලා වුණාම මැක්ස් කියවපු පොත බලන ට්‍රෙවර්ට තේරෙනවා හැනා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් කියලා. මොකද හැනාගේ තාත්තත් මැක්ස් වගේම හිතපු කෙනෙක්. දැන් ට්‍රෙවර්ට ඕන මෙතන ඉඳන් උතුරට වෙන්න තියෙන ගිනි කන්දක් ළඟ හයි කරලා තියෙන භූකම්පන සංවේදකයක් ගිහින් පරීක්ෂා කරලා බලන්න. හැබැයි එතෙන්ට යන්න පාරක් නැති හින්දා මෙයාලා දෙන්නව සල්ලි වලට එතෙන්ට එක් කරගෙන යන්න හැනා කැමති වෙනවා. මොකද හැනා කියන්නේ පළපුරුදු කඳු නගින්නන්ට මග පෙන්නන ගයිඩ් කෙනෙක්. එයාගේ ගාන ටිකක් වැඩි වුණත් වෙන කරන්න දෙයක් නැති හින්දා ට්‍රෙවර් මේකට කැමති වෙනවා. හැබැයි ඉතින් හැනා ඉක්මනටම මේ කන්ද නැග්ගත් ෂෝන්ටයි ට්‍රෙවර්ටයි මේ වැඩේ කරන්න ගොඩක් අමාරු වෙන හින්දා මේ අය සංවේදකය ළඟට යනකොට ටිකක් හවස් වෙනවා. ට්‍රෙවර් කියන විදියට පසුගිය අවුරුදු 10 පුරාම ඇති වුණ භූමිකම්පා ගැන හැම ඩේට් එකක්ම මේකේ තියෙනවා. ඒ හින්දා යා මේක ගලවන්න උත්සාහ කරද්දී එකපාරට මකුණු ගහන්න අරගෙන වැස්සක් පටන් ගන්නවා. මේ හින්දා ෂෝනුයි හැනයි දෙන්න අකුණු වලින් බේරෙන්න ළඟ තියෙන ගල් ගුහාවක් ඇතුළට ගියත් ට්‍රෙවර් අකුණු
ගහන අතරෙම මේක ගලවගෙන ගුහාව තියෙන පැත්තට දුවගෙන යද්දි එක දිගටම ට්‍රෙවර් ඉන්න තැනට අකුණු ගහන්න පටන් ගන්නේ මේ ඩිවයිස් එකට අකුණු ආකර්ෂණය වෙන හින්දා. අන්තිමට බැරිම තැන ට්‍රෙවර් මේක අතහැරලා ගුහාවට පනිද්දි ගුහාවේ දොරටුවට අකුණක් වෙදිලා මේ අය ඇතුලේ ඉද්දිම දොරටුව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා මෙයාලා ගුහාව ඇතුලේ හිර වෙනවා. ඉතින් තුන්දෙනාම එකතු වෙලා ගල් ටික අයින් කරන්න උත්සාහ කරත් ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ හින්දා මෙයාලට එළියට යන්න වෙන පාරක් හොයාගන්න වෙනවා. දැන් මේ අයට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දේවල් විදිහට ළඟ තියෙනවා සිග්නල් ෆ්ලෙයාර්ස් කීපයක්, ප්‍රථම ආධාර, බ්ලැන්කට් ලණු වගේම ප්‍රෝටීන් බාර් කීපයක්. ඉතින් කවදා හරි මේකෙන් එළියට යනකම් මේ දේවල් මෙයාලා පරිස්සම් කරගන්න ඕන. ෂෝන් ළඟ සෙල්ෆෝන් එකක් තිබ්බත් ඒකටත් දැන් සිග්නල් එන්නේ නැහැ. ඒ නිසා මෙයාලටත් දැන් මේ දෙපැත්තට විහිදලා තියෙන උමන් දෙකෙන් එක පැත්තක් තෝරගන්න සිද්ධ වෙනවා. ට්‍රෙවර් දකුණු පැත්තට යමු කියලා ටිකක් දුර යද්දි ඒ උමගේ ඉවර වෙන්නේ හෙලකින් හින්දා හැනා තමයි වැටෙන්න නොදී මෙයාව බේරගන්නේ. හැබැයි මෙතන බිම තියෙනවා කීප් අවුට් කියලා කාලෙකට කලින් ගහපු බෝඩ් එකක්. මේක දැක්කම හැනා කියනවා මේ ලොකු ප්‍රපාතයේ පරණ පතලක් වෙන්න පුළුවන්. ඒක ඇතුළට බැස්සොත් ගොඩක් වෙලාවට එළියට යන්න පාරක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මේවල කොයිතරම් ගැඹුරුද කියලා බලන්න ට්‍රෙවර් ෆ්ලෑර් එකක් පහළට දැම්මම ඒක බිම වැටෙන සද්ද ඇහෙන්න තප්පර 3ක් යනවා. ඒ කියන්නේ මේක අඩි 200ක් විතර ගැඹුරුයි. වෙලාවට හැනා ළඟ ඇති තරම් ලණු තියෙන හින්දා පහළට බහින්න එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ට්‍රෙවර් ෂෝනුයි මේ වගේ ලණුව කෙල්ලිලා වලකට බහින පළවෙනි වතාව මේක හින්දා ඒ දෙන්නට නම් මේක ගොඩක් අමාරු වැඩක් වෙනවා. කොහොම හරි කට්ටිය පහළට බැස්සම හැනා දකිනවා මේක අවුරුදු 60කට කලින් වහලා දාපු පතලක් කියලා. මෙතන අවුරුදු 60කට කලින් ලොකු විනාශයක් සිද්ධ වෙලා 80 දෙනෙක් මැරලා තියෙනවා. මේකෙන් එකම එක්කෙනයි බේරිලා තියෙන්නේ. ඒ වුණත් එළියට යන්න නම් මේක ඇතුළට යන්නම සිද්ධ වෙනවා. මෙහෙම ටික දුරක් ඇතුළට යද්දි හැනා හොයාගන්නවා මේක ඇතුළේ තියෙන පරණ ජෙනරේටර් එකක්. හැබැයි ට්‍රෙවර්ගේ අදහස නම් මේක ඔන් කරන්න උත්සාහ කරන්නවත් හොඳ නැහැ කියන එක. මොකද අවුරුදු 60ක් අතහැරලා තිබුණ හින්දා මොනව වෙයිද කියලා මෙයාලා දන්නේ නැති හින්දා. ඒත් ඉතින් හැනා එයා කියන දේවල් අහන්නේ නැතුව මේක ඔන් කරන්න ටිකක් උත්සාහ කරලා අන්තිමේට ජෙනරේටර් එක ඔන් කරගන්නවා. දැන් මේ පතල පුරාම තියෙන ලයිට්ස් ඔක්කොම වගේ ඔන් වෙන හින්දා ගොඩක් ලේසියෙන් මෙයාලට ඉස්සරහට යන්න පුළුවන්. තාමත් පතලේ තියෙන රේල් පාර හොඳටම තියෙන හින්දා තුන්දෙනා ගමන ඉතුරු ටික යන්න ඩක්කුව තමයි තෝරගන්නේ. ඒ හින්දා වෙන වෙනම ඩක්කු තුනකට නගින මේ කට්ටිය ටිකෙන් ටික ඉස්සරහට යන්න පටන් ගන්නවා. හැබැයි ටික දුරයි මෙයාලට මෙහෙම යන්න සිද්ධ වෙන්නේ. මොකද එතනින් එහාට ලොකු බැවුමක් හම්බ වුණාම මෙයාලගේ ඩක්කු ගොඩක් වේගයෙන් පහළට යන්න පටන් ගන්නවා. මේ විදිහට යන වැරෙන්න මේවා නතර කරන්න ක්‍රමයක් මෙයාලට නැහැ. තව ඉස්සරහට යද්දි තුන්දෙනාගේ ඩක්කු තුන වෙන වෙනම ට්‍රැක් තුනකට බෙදලා යන්න ගත්තම හැනාගේ ට්‍රැක් එක මගදී ඉවර වෙන හින්දා එයා ට්‍රේවර්ගේ ඩක්කුවට පැනලා ජීවිතේ බේර ගන්නවා. හැබැයි මේ ට්‍රැක් එකක් ටික දුරකින් ඉවර වෙන හින්දා ඩක්කුවෙන් එළියට පැනලා තමයි මේ දෙන්න ජීවිතේ බේරගන්නේ. හැබැයි ෂෝන් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙතෙන්ට එනවා. මෙතනදී ෂෝන් දකිනවා ට්‍රෙවර් ආපු ඩක්කුව නතර වෙලා තියෙන තැනින් එහාට යන්න පුළුවන් කියලා. ඒ හින්දා මේ දෙන්නත් එක්ක ෂෝන් ඩක්කුවෙන් එහා පැත්තට ගියාම ඒ ගුහාව පුරාවටම ගොඩක් වටිනා දියමන්ති තියෙනවා. ඉතින් බල ඉන්නේ නැතුව ෂෝන් මේ වගේ කීපයක්ම අරගෙන බෑග් එකකට දාගන්නවා. මැක්ස් වගේම ට්‍රෙවර් හිතපු විදිහටම දැන් මෙයාලා ඉන්නේ වොල්කැනික් ටියුබ් එකක් ඇතුලේ. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මෙයාලා හිටන් ඉන්නේ ගොඩක් තුනී වීදුරුවකට සමාන පොලොක් උඩ. මේක ඕනම වෙලාවක පුපුරලා මෙයාලව පහළට වැටෙන්න පුළුවන් හින්දා කාටවත් හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියලා තමයි ට්‍රෙවර් කියන්නේ. හැබැයි ඉතින් ඒක කියනවත් එක්කම ෂෝන්ගේ බෑග් එකකින් දියමන්තියක් වැටලා මේ ලේ එක පුපුරලා මෙයාලව පහළට වැටෙන්න ගන්නවා. ඒත් ගොඩක් වෙලා යනකම් මෙයාලව පහළට වැටුණත් තාම මේකේ පතුලක් හම්බෙන්නේ නැහැ. ඉතින් වර්න්ගේ පොතේ ලියලා තිබ්බ දේ හරිනම් මේ විදියට සතපුන් 100,000 ගාණක් වුණත් උමං තියෙන්න පුළුවන්. හැබැයි පහළට යද්දි මේ උමං වලින් වතුර ගලාගෙන යන හින්දා හරියට වෝටර් ස්ලයිඩ් එකකින් යනවා වගේ මෙයාලට පහළට යන්න පුළුවන්. ඉතින් ඇත්තටම පොතේ තිබ්බ විදියටම මෙතන පහළට වෙන්න දිය ඇල්ලක් වගේ දෙයක් තියෙන හින්දා මෙයාලා ඒක දිගේ කරදරයක් නැතුව පහළට ගිහින් වතුරට වැටෙනවා. ඉතින් ෂෝන් ට්‍රෙවර් දෙන්න පීනලා ගොඩට ආවත් තාම හැනා වතුරේ කියලා දකින්න ට්‍රෙවර් ආයෙමත් වතුරට පැනලා ඉක්මන් කරලා යාව ගොඩට ගන්නවා. හැනාගේ බෑග් එක බර වැඩි හින්දා තමයි එයාට තනියම ගොඩට එන්න බැරි වුණේ. කොහොම හරි තුන්දෙනාම ගොඩට ඇවිත් මහන්සි නැති වෙනකම් බිම වැටලා ඉන්නකොට උඩේ ඉඳන් පහළට දිලිසෙන කුරුල්ල රංචුවක් පියාඹගෙන එනවා. මේ අය පහළ තියෙන පරිසර පද්ධතියට හැඩගැහුණු ගොඩක් ලස්සන සත්තු జాතියක්. ට්‍රෙවර් මේ සත්තුන්ගේ පොසිල නම් දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ කුරුල්ලෝ අවුරුදු මිලියන 150කට කලින් මතු වුණා කියලා හිතාගෙන හිටියට පොළොවේ යට යාලා තාමත් ඉන්නවා. මේ රංචුව එක උමගක් දිගේ මෙතනින් ගියාම ඒ පිටිපස්සෙන් යන මේ තුන්දෙනා දකින්නේ හිතා ගන්න බැරි දර්ශනයක්. මේක දියාලි වලින් පිරුණු අමුතුම විදිහක බල ප්‍රභවයකින් ආලෝකමත් වෙන වෙනත්ම ලෝකයක්. මැක්ස් හිතුවා හරි පෘථිවිය මැදට වෙන්න වෙනම ලෝකයක් තියෙනවා. හරියටම මේ හැමදේම වර්න්ගේ පොතේ තිබ්බ විදිහටම තියෙනවා. ඒ හින්දා ට්‍රෙවර් හිතනවා කවුරු හරි මේ ලෝකෙට ඇවිත් ගිය කෙනෙක් වර්න්ට මේ පොත ලියන්න කරුණු කියන්නේ නැති කියලා. දැන් තමයි හැනා තේරුම් ගන්නේ එයාගේ තාත්තා විශ්වාස කරපු දේ හරි කියලා. ටිකෙන් ටික මේ අමුතු පරිසර පද්ධතිය දිහා බලාගෙන ඉස්සරහට යද්දි පොසිලවුන යෝධ බිම්මල් වනාන්තරයකුත් මෙයාලට පහු කරන්න වෙනවා.
ඒ වනාන්තරේ පහු කරන් යද්දි ෂෝන් දකිනවා ලොකු ගහක තියෙන බෙනයක්. මේකෙන් පහළට ලණුවක් දාලා තියෙන හින්දා කවුරු හරි කෙනෙක් මේකේ ඉන්නවද කියලා බලන්න ෂෝන් ට්‍රෙවර් ගහ ඇතුළට යද්දි හැනා යනවා ටිකක් වටපිටාව බලන්න. ගහ ඇතුළේ අවුරුදු 100කට විතර කලින් කවුරු හරි ඉඳලා තියෙනවා කියලා ට්‍රෙවර් හිතන්නේ ඒක ඇතුළේ තියෙන ආම්පන්න දකින්න හින්දා. හැබැයි හැනාට හම්බෙනවා මැරිලා දිරන ගමන් තියෙන මැක්ස්ගේ මිනිය. මේ ගැන තාම කිසි දෙයක් දන්නේ නැති ෂෝන්ට හම්බෙනවා ගහ ඇතුළේ තිබිලා එයාගේ තාත්තගේ නෝට්බුක් එකක්. ඒ කියන්නේ මැක්ස් මෙතන ඉඳලා තියෙනවා කියන එක ට්‍රෙවර් දැනගන්නවා. මේ පොතේ තියෙන විදිහට මේ ළඟම සාගරයකට සමාන ලොකු ජලාශයක් තියෙනවා. ඒ ගැන බලන්න යන්න කලින් හැනා මැක්ස්ගේ මිනිය ගැන ට්‍රෙවර්ට කිව්වම කට්ටියම එකතු වෙලා වෙරළා ඉන්නේ මැක්ස්ගේ මිනිය භූමි දාණය කරන්නේ ගොඩක් දුකින්. මොකද මැක්ස් මැරුණ හින්දා තමයි එයා ආයෙමත් ගෙදර ගියේ නැත්තේ. මැක්ස් මැරෙන්න කලින් එයාගේ නෝට්බුක් එකේ ෂෝන්ගේ 3 වෙනි උපන්දිනේට සුබපතලා ලියලා තියෙන සටහනක් ට්‍රෙවර් කියවද්දි ෂෝන්ට වගේම ට්‍රෙවර්ටත් ඇඬෙනවා. මොකද මේ වෙනකන් මෙයාලා මැක්ස් ජීවතුන් අතර ඇති කියන බලාපොරොත්තුවෙන් හිටියේ. මැක්ස් ලියලා තියෙන විදිහට එයාට අවසාන කාලේ ගොඩක්ම ෂෝන් මතක් වෙලා තියෙනවා. එයාට ඕන වෙලා තියෙන්නේ ලෝකේ ගවේෂණය කරන එක පැත්තකින් දාලා එයාගේ පවුල ළඟට වෙලා ජීවත් වෙන්න. ඒත් ඉතින් මෙතනින් එළියට යන්න ප්ලෑන් කරලා තිබ්බත් ඒකට මැක්ස්ට අවස්ථාවක් ලැබිලා නැහැ. එතනින් පස්සේ ගහ ඇතුළට ගිහින් එතන තියෙන සටහන් බලලා ට්‍රෙවර් තේරුම් ගන්නවා මෙයාලා මේ ඉන්නේ පොළොව යට තියෙන ලාවා වලින් යට වුණ එයා පොකට් එක කියලා. මේ ආවට හැම වෙලාවෙම භූමිකම්පා ඇති වෙන හින්දා ටිකෙන් ටික උෂ්ණත්වයත් වැඩි වෙනවා. මේක කාලෙන් කාලෙට සිද්ධ වෙන දෙයක්. ඉතින් දරා ගන්න බැරි තරම් උෂ්ණත්වය වැඩි වුණ හින්දා තමයි මැක්ස්ට මැරෙන්න වෙලා තියෙන්නේ. මොකද මෙතන උපරිම උෂ්ණත්වය අංශක 200 වෙනකම් වැඩි වෙනවා. සාමාන්‍ය මිනිස්සෙක්ට අංශක 135ට වඩා උෂ්ණත්වය දරා ගන්න බෑ. මේ තුන් දෙනා මෙතෙන්ට එද්දි අංශක 82ට උෂ්ණත්වය තිබ්බත් මේ වෙද්දි ඒක අංශක 95 වෙනකම් වැඩි වෙලා. දැන් මේ අයට මෙතනින් එළියට යන්න නම් මැක්ස් එළියට යන්න හිතාගෙන හදපු සැලසුමට අනුව වැඩ කරන්න වෙනවා. ඒකේ තියෙන විදියට මෙතන තියෙන සාගරය හරහා දකුණු පැත්තට ගිහින් මතු පිටට යන්න පුළුවන් විදිහේ ගයිස් එකක් තියෙනවා. ඉතින් ඒක ඇතුළට ගිහින් මෙයාලා පොළොව මතු පිටට යන්න ඕන. ඉතින් දැන් මුලින්ම කරන්න තියෙන්නේ මේ සාගරය තරණය කරන්න ක්‍රමයක් හොයාගන්න එක. මොන දේ කරත් මෙයාලට ඉතුරු වෙලා තියෙන උපරිම පැය 72ක් විතරයි. ෂෝන් පෙන්නනවා බෝට්ටුවක් හදලා සාගරය හරහා යන්න පුළුවන් ක්‍රමයක් ගැන පොතේ තියෙන විස්තරයක්. ඒ කියන්නේ මෙහෙට ඇවිත් ආයෙමත් පෘථුවිය මතු පිටට පිටත් වෙලා ගියපු කෙනා ගියපු විදිය මේ පොතේ තියෙන හින්දා මෙයාලට ඒ විදිහට කරන්න තමයි දැන් තියෙන්නේ. ඒ හින්දා පුළුවන් හැම දෙයක්ම පාවිච්චි කරලා මෙයාලා රුවලක් එක්ක පාරුවක් හදාගන්නවා. හැබැයි මෙතන හුලං තියෙන ගොඩක් උඩින් හින්දා රුවල ටිකක් විශේෂ විදිහකට තමයි ට්‍රෙවර් හදන්නේ. ගොඩක් දුරට ඒ රුවල සරුංගලයක් වගේ. අන්තිමට පාරුව හදලා ඉවර කරලා කට්ටිය එකෙන් සාගරය හරහා යන්න පටන් ගන්නවා. මෙයාලට මෙහිදී මුලින්ම හම්බුන එක කුරුල්ලෙක් ඇවිත් හරියට මේ අයට උදව් කරනවා වගේ එහෙම පියාඹනවා. මෙහෙම ටික වෙලාවක් යද්දි වහින්න පටන් ගන්න හින්දා ලොකු කුණාටුවක් ඇති වෙනවා. ඒක නෙවෙයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. පිරානලාට සමාන මිනි කන මාළුවෝ ගොඩක් වතුරෙන් උඩට ඇවිත් පාරුවේ ඉන්න ෂෝන්ලට පහර දීලා එයාලා මුහුදට වට ගන්න හදනවා. මේකෙන් බේරෙන්න ළඟ තියෙන පොළොව අරගෙන මේ මාළුන්ට මෙයාලා ගහන්න පටන් ගන්නවා. මේ අතරේ මේ මාළුන්ව කන්න තවත් මුහුදේ ඉන්න ලොකු ඩයිනෝසෝර්ලා කට්ටියක් ආවම මාළුන්ගේ ප්‍රශ්නේ නැති වුණත් එකපාරටම මෙතන තියෙන හුලං වැඩි වෙන හින්දා ඔරුවේ ගැට ගහලා තියෙන රුවල ගැලවෙන්න පටන් ගන්නවා. ඉතින් මේක දකින ෂෝන් රුවල බැඳලා තියෙන ලණු දෙක අල්ලගද්දි ඔරුවේ කුඹ ගහ කැඩෙන හින්දා රුවලත් එක්කම ෂෝන්ව ගහගෙන යනවා. මේ වෙලාවේ ට්‍රෙවර්ට කරන්න දෙයක් නැති හින්දා එයා කෑ ගහලා ෂෝන්ට කියනවා කිසිම හේතුවකට ලණු අතාරින්න එපා කියලා. එතනින් පස්සේ ෂෝන්ට සිහි එන්නේ එයාව ගොඩබිමකට ඇවිල්ලා වැටුණාට පස්සේ මෙතන ෂෝන්ගේ යාළුවා. ඒ කියන්නේ අර කුරුල්ලා ඉන්න හින්දා එයා ෂෝන්ව වතුර බොන්න පුළුවන් තැනකට එක් කරගෙන යනවා. මොකද එයා දන්නවා ෂෝන්ට ගොඩක් වතුර තිබහින් ඉන්නේ කියලා. මෙතනදී ඇති වෙනකන් වතුර බොන ෂෝන් කුරුල්ලගේ පස්සෙන් ඉස්සරහට යද්දි වෙන පැත්තකින් ෂෝන් ඉන්න දූපතට ඇවිත් ඉන්න ට්‍රෙවර්යි හැනයි දෙන්න කෑ ගහලා ෂෝන්ව හොයන්න ගන්නවා. ඒත් එයාලා දන්නේ නැහැ ෂෝන් පණ පිටින් ඉන්නවද නැද්ද කියලා. මේ විදිහට ගොඩක් වෙලා ෂෝන්ව හොයලා බැරිම තැන මෙයාලා ටිකක් විවේක ගද්දි එතන තියෙන යෝධ බාදුරා ගස් ටික මේ දෙන්න වල්ල ගන්න හදනවා. සෑහෙන ලොකු සටනක් දීලා තමයි මේ දෙන්න එතනින් බේරෙන්නේ. මේ වෙලාවේ ෂෝන් කුරුල්ලගේ පස්සෙන් ඇවිත් නතර වෙනවා ලොකු චුම්බක ශ්‍රේෂ්ඨයක් තියෙන තැනක. මෙතන තියෙන ගල්ලේ චුම්බක ශ්‍රේෂ්ඨය නිසා අවකාශයේ පාවෙන ගමන් තියෙන්නේ. මේ ගල් වැඩි ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ ලෝහ වර්ග වලින්. මේ ගල් ඉස්සරහට පහලින් තියෙන ලොකු ප්‍රපාතයක්. මේකෙන් පහලට වැටෙන්නේ නැති වෙන්න හිමීට ඉස්සරහට යන ෂෝන්ට ළඟ තියෙන කන්දකට නගින්න අමාරුයි. මොකද එතන තියෙන ගල් ටික ඈතින් ඈතට වෙන්න පිහිටලා තියෙන හින්දා. හැබැයි ඉතින් ලොකු මහන්සියකට පස්සේ ෂෝන්ට පුළුවන් වෙනවා වැටෙන්නේ නැතුව ළඟ තියෙන කන්ද උඩට නැග ගන්න. මේ වෙද්දි ට්‍රෙවර්ටයි හැනා එයාලා හොයාගෙන ආව ගඟ හම්බෙනවා. ඉතින් මෙයාලට උඩට යන්න තියෙන ගයිස එක තියෙන්නේ මේ ගඟට එහා පැත්තේ. හැබැයි තාමත් ෂෝන් හම්බුනේ නැති හින්දා ට්‍රෙවර්ට එයාව දාලා යන්න බෑ. ඒ හින්දා හැනාට ගීසයක ඇතුළට ගිහින් පොළොව මතු පිටට යන්න කියන ට්‍රෙවර් ආයෙමත් යනවා ෂෝන් හොයාගෙන. හැබැයි හැනා කියනවා එයා මේ දෙන්න එනකන් ගඟ ළඟට වෙලා ඉන්නම් කියලා. ඒ නිසා ට්‍රෙවර් ෂෝන් හොයාගෙන යද්දි ෂෝන් කුරුල්ලගේ පස්සෙන් ඩයිනෝසෝර් යටකටු ගොඩක් තියෙන මුඩු බිමකට ඇවිත් ඉන්නේ. ඉතින් මෙතනදී ටිකෙන් ටික ෂෝන් ඉස්සරහට ඇවිදගෙන යනවා. හැබැයි එකපාරටම ෂෝන් ඉන්න තැනට ටීරෙක්ස් කෙනෙක් ඇවිත් එයාව කන්න හදන හින්දා
ෂෝන් ගොඩක් අමාරුවෙන් එයාව මගහැරලා ගිහින් බේරෙන්න හිතාගෙන පොඩි ගල් ගුහාවක් ඇතුළට රිංගුවත් ටීරෙක්ස් එකත් කඩාගෙන ඇතුළට එන්න හදනවා. ඉතින් මේ සද්දේ ෂෝන් හොයාගෙන අනිත් පැත්තෙන් එන ට්‍රෙවර්ට ඇහෙන හින්දා එයා ෂෝන් ඉන්න ගුහාවේ බිත්තිය පිටිපස්සේ ඉඳලා කඩලා ෂෝන් එළියට ගන්නවා. හැබැයි ඉතින් ගුහාව කඩාගෙන ටීරෙක්ස් එළියට එන හින්දා මේ දෙන්නට පණ පෙර ගන්න ගයිස එක තියෙන පැත්තට දුවන්න වෙනවා. ඒ යන අතරේ ටීරෙක්ස්ගේ බර වැඩි හින්දා මෙතනත් වීදුරු වගේ තියෙන පොළොව කඩාගෙන වැටලා එයාව පහළට වැටෙනවා. ඉතින් මේ හින්දා මේ දෙන්න ටීරෙක්ස්ගෙන් බේරුණාට පස්සේ ළඟ තියෙන විවරයකින් මේ දෙන්න ගඟ ළඟට යනවා. ඒත් ඉතින් මේකේ උණු වතුර තියෙන හින්දා මෙයාලට පීනලා යන්න බෑ. හැබැයි හරිම වෙලාවට ඩයිනෝසර් ඇටකටුවක් බෝට්ටුවක් විදියට අරගෙන හැනා එකකින් මෙතෙන්ට එන හින්දා මේ දෙන්න හැනත් එක්ක ගඟ දිගේ පහළට යනවා. හැබැයි වැඩි දුරක් මෙහෙම මෙයාලට යන්න වෙන්නේ නෑ. මොකද ගඟේ වතුර ටික ටික අඩු වෙලා ගිහින් මේ කට්ටිය ඉන්න ඇටකටුවත් එක්කම විවරකින් පහළට වැටෙනවා. හැබැයි හොඳ වෙලාවට ඒ විවරය එක තැනක මෙයාලා හිර වෙනවා. ඒත් ඉතින් පහළ තියෙන්නේ ලෝදිය. ඒක ටිකෙන් ටික උඩට එන්න ගන්න හින්දා මෙයාලට ගයිස් එකෙන් උඩට යන්න නම් හිමාලය ඕන කරනවා. ඒත් ඒකට ඕන කරන වතුර මෙතන නැති හින්දා ට්‍රෙවර් හදන්නේ එයා ළඟ ඉතුරු වෙලා තියෙන ෆ්ලෙයාර් ස්ටික් වල ගින්දර අරගෙන මේ බිත්තියේ තියෙන මැග්නීසියම් වලට ගිනි තියලා බිත්තිය පුපුරවලා එහා පැත්තේ තියෙන වතුර පාර මේ විවරයට හරව ගන්න. ඒකෙන් හිමාලය ඇති වුනහම මෙයාලට විවරයෙන් උඩට යන්න පුළුවන්. ඒත් කීප වතාවක් උත්සාහ කරත් බිත්ති තෙතින්ද ගිනි ගන්නේ නැහැ. හැබැයි ඉතුරු වෙලා තියෙන අවසාන ෆ්ලෙයාර් ස්ටික් එක අරගෙන හැනාගේ ළඟ තියෙන ලණුවක් කකුලේ බැඳගෙන ට්‍රෙවර් ටිකක් පහළට ගිහින් බිත්ති ගිනි තියන්න උත්සාහ කරාම මේ වෙලාවේ ඒක හරියනවා. මෙතනදී ඇතිවෙන පිපිරීමෙන් ලොකු වතුර පාරක් ලාව උඩට වැටෙනවත් එක්කම ලොකු හිමාලයක් ඇති වෙලා මෙයාලා මේ යටකටුවත් එක්කම ගිනි කන්දක් උඩින් පොළොවෙන් මතු පිටට එනවා. ඇවිත් නතර වෙන්නේ ගොවියෙක්ගේ වගාවකුත් විනාශ කරගෙන එයාගේ කේ ළඟ. මේක දකින ගොවිය ගොඩක් පුදුම වෙලා වගාව විනාශ කරපු එකට මෙයාලට බනිද්දි එයා කතා කරන්නේ ඉතාලි භාෂාව. ඉතින් ඒ කියන්නේ මෙයාලා අයිස්ලන්තෙන් පොළොව ඇතුළට ගියාට දැන් ඇවිත් ඉන්නේ ඉතාලියට. ඉතින් ඉතාලියේ සූවියස් ගිනි කන්දෙන් තමයි මේ අය එළියට ආවේ. හැබැයි මේ වෙද්දිත් ෂෝන් එයාගේ බෑග් එකට දියමන්ති දාගෙන තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් එතනින් එක දියමන්තියක් දීලා මේ ගොවියව ෂේප් කරගන්න ෂෝන් හින්දා දැන් මේ හැමෝම කෝටිපතියෝ. ඒ හින්දා ආයෙමත් ගෙදරින් ට්‍රෙවර් අලුතෙන් ගොඩනැගිල්ලක් අරගෙන එයාගේ ලැබ් එකේ එතන පටන් ගන්නවා. මේ වෙද්දි ට්‍රෙවර්ට ෂෝන්ගේ දියමන්ති හින්දා සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ. දැන් කැනඩාවේ පදිංචියට ඕන කරන දේවල් ටික ලෑස්ති කරගෙන තියෙන හින්දා ෂෝන් එක්කගෙන යන්නේ එයාගේ අම්මා ට්‍රෙවර්ගේ ගෙදරට ආවම ඊළඟ නිවාඩුවටත් ෂෝන්ට මෙහෙට එන්න කියන ට්‍රෙවර් මැක්ස්ගේ බඩුව අතර තිබ්බ ඇට්ලන්ටිස් නගර ගැන තිබ්බ පොතකුත් ෂෝන්ට දෙනවා කියවලා බලන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මේ මූවි එක අවසන් වෙන්නේ.